මේ මාස දෙකෙන් ගන්න පුළුවන් ලකුණු ටික. දල වශයෙන් එකතු කරමු 18.5යි. එතකොට ලකුණු 85.5. ලකුණු 85.5ක්. ඔන්න මේ ටිකෙන් එනවා. මේක කරන්න පුළුවන්. මේව මේ අදීයේ ගහපු සැලසුම් නෙමෙයි හොඳේ. ඒකත් එක්ක ලකුණු 85 ඒකක් වා. ඒකක් වා. ඒකද දරාගත නොහැකි මේ මැසේජස් ප්‍රමාණයක් එනවා. හරිද ඔක්කොටම රිප්ලයි කරන්නේ මම. පන්ති වල ඔන්ලයින් පන්ති වල යනවා වගේ මේ පන්තියට එන්න හදන්න එපා. මේක වැඩ කරන පන්තියක්. ඒ නිසා මම හරියටම බලනවා ළමයා වැඩ කරනවද නැද්ද. මගේ ඔන්ලයින් පන්ති නිකන් ෆිසිකල් පන්තියක් වගේ. ඒ කියන්නේ කැමරාස් ඔන් කරගෙන ඔයාව මට පේනවා වෙන මම ස්ක්‍රීන් දාලා තියෙනවා ඉස්සරහා. ඒතර ස්ක්‍රීන් එකේ ළමයි කොච්චර හිටියත් මට පේනවා. මට හැන්ඩල් කරගන්න බැරි නම් වෙන ගුරුුරු ගාවට ගිහිල්ලා රැල්ලට පන්ති ගිහිල්ලා දැන් කර කියා ගන්න දෙයක් නැති කට්ටිය ඕන තරම් ඉන්නවා. හරිද? මේ කියන්න ඕනම කතාවක් තමයි මේ උඹලා කොච්චර මොටිවේට් වුණත් එතනින් උඹලට කෙමිස්ට්‍රි පුළුවන් වෙන්නේ නැහැ. ඒ ගුරුවරයා හරියට කෙමිස්ට්‍රි තියරි ටික දෙන්න ඕනේ. ඒතර ගොඩක් ළමයි මං ගාවට ආවේ සර් තියරි මදි සර්. ප්‍රශ්න කරගන්න බෑ මේ රයිට් හරි. හදිසි වීඩියෝ එකක් ගත්තේ එකක් තමයි පන්තිය ගැන ගොඩක් කටි අහලා තිබ්බා සහ පන්තියේ දේවල් ටික පැහැදිලි කරන සහ අපේ ෆ්‍රීකන්ට් ටාගට් මිෂන් එක ගැන පැහැදිලි කිරීමක් කරන්නයි ඒත් එක්කම මේ මාස දෙකෙන් ගන්න පුළුවන් ලකුණු ටික. ඒක එක්කම මේ ලකුණුත් එක්කම මෙතන දාලා තියෙන මම ඒක ඉතා ඉක්මනින් පැහැදිලි කිරීමක් කරන්නම්. කොහොමද වැඩේ සිද්ධ වෙන්නේ? ඒ කියන්නේ රිවිෂන් එකේ වැඩේ අපි ස්පීඩ් රිවිෂන් එකේ සහ මේ පේපර් ක්ලාස් එකේ වැඩේ කොහොමද සිද්ධ වෙන්නේ? ඒත් එක්කම ෆ්‍රී අපි ඊට අමතරව ගන්න ෆ්‍රීකන්ට් ටාගට් මිෂන් එකෙන් මොකද කරන්නේ කියලා පැහැදිලි කරන්න. හරිද? මුලින්ම අපි ටක් ගාලා රිවිෂන් එකේ ස්පීඩ් රිවිෂන් එකේ මම දැන් මේ ටිකේ ගොඩක් ළමයිගේ මේ මැසේජස් එනවා ක්ලාස් එක ගැන අහලා. දැන් මම මේ වීඩියෝ එක දැම්මට පස්සේ එහෙනම් ඒ කියන්නේ ක්ලාස් එක ගැන විස්තර අහන්න එපා. මම කියනනම් ඊට පස්සේ මොකද කරන්න ඕනේ කියලා. මොකද දරාගත නොහැකි මේ මැසේජස් ප්‍රමාණයක් එනවා. හරිද? ඔක්කොටම රිප්ලයි කරන්නේ මම. ඒ කියන්නේ ඔයගලන්ට ඔය දීලා තියෙන නම්බරේ මගේ පෞද්ගලික නම්බරයක්. එතකොට මේ කොහොමද මං ළමයි එක්ක මම හැමතිස්සෙම ඉන්න නිසා මම මුලින්ම කතා බහ කරලා තමයි මගේ ටීම් එකේ කට්ටියට කතා කරන්න දෙන්නේ. හරිද? ඉතින් ඒක නිසා මේ මුලින්ම මං තමයි මුලින්ම මැසේජ් එක බලලා ළමයි බලලා ඒ කියන්නේ ළමයිට වෙන්න ඕන දේ ගැන හරියට බලලා සාකච්ඡා කරලා ඔක්කොම ටික කරලා තමයි ටීම් එකේ කට්ටියට දෙන්නේ. ඒක නිසා දැන් මෙතනදී මේ වීඩියෝ එකෙන් සම්පූර්ණයෙන් මොකද්ද මේ වෙන්නේ කියලා පැහැදිලි කරන්න. හොඳයි? රයිට්. මේ මාස දෙකේ කියන්නේ සැප්තැම්බර් මාසේ මම සහභාගී වෙන්න කිව්ව ඕනම ළමයිට මොකද අපේ සැලැස්මක් තියෙන රෙකෝඩින් එක දැන් යම් ළමයි බලයි සර් දැන් සැප්තැම්බර් මාසේ අන්තිමනේ සර් කියලා. ඔව් අවුලක් නැහැ මොකද රෙකෝඩින් තියෙනවා. රෙකෝඩින් වලින් තමයි අපි මේක සම්පූර්ණයෙන් කවර් කරන්නේ. සහ ඒත් එක්කම විශේෂ දෙයක්ත් තියෙනවා. හොඳේ මේ මාස දෙකේ ඉන්න ළමයෙක්ට විශේෂ ඒ කියන්නේ මම කලින් වෙනම ගාණක් දීලා ස්ටඩි පැක් එකක් විදිහට ගන්න ඕන මේ ඉනෝගනික් ස්පෙෂල් ෂෝට් නෝට් එක. ඉනෝගනික් ප්‍රශ්න ටික ගොඩ දාගන්න පුළුවන් ලංකාවේ වෙන කොහෙවත් නැති අපි ගාව විතරක් තියෙන අපි වෙනම මම අවුරුදු ගාණක් ඇනලයිස් කරලා පේපර්ස් ඇනලයිස් කරලා හදපු විශේෂ ෂෝට් නෝට් එකක්. ෂෝට් නෝට් එකේ ඒක පොයින්ට් බුක් එකක්. ඒ පොයින්ට් බුක් එක ඇතුලේ තියෙනවා ඉනෝගනික් ඕනම ප්‍රශ්නයක් කිරීමට අවශ්‍ය කරන ප්‍රධාන පොයින්ට්ස් ටික තියෙනවා. එතකොට ඒක මම පස්සේ කියන්නම්. හොඳේ ඒක රහසක් අන්තිම වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. හොඳේ. ඒ ගැන කියන්න රයිට්. එතකොට දරුවෝ මේ දැන් මුලින්ම මේ මාසේ කියන්නේ සැප්තැම්බර් මාසේදී අපි ශක්ති විද්‍යාව සම්පූර්ණයෙන් තියරි එක සහ මේ ශක්ති විද්‍යාවේ ඕනම ප්‍රශ්නයක් කරගන්න පුළුවන් ලෙවල් එකට සම්පූර්ණයෙන් මේ ප්‍රශ්න රටා ටිකක් තියෙනවා. මගේ උගන්වන විදිය චුට්ටක් වෙනස් හොඳේ. ඒක සාර සිස්ටම් ටිකක් තියෙනවා. මේ සිස්ටම් ටික හරියට ඔලුවට දාගන්නත් ඕනේ. ශක්ති විද්‍යාවේදී හරියට ළමයා තියරි දැනන් ඉන්නත් ඕනේ. ශක්ති විද්‍යාවට මේ වෙන ගුරුුරු ගාවට ගිහිලා අනාථ වෙච්ච ළමයි මේ මාස කිහිපය තුල ආවා. ඒ ළමයිම කිව්වා ඒ ළමයිගේ කටින්ම සර් මේ සර්ගේ තියරි වලින් ලොකු දෙයක් ඉගෙන ගත්තා කියලා. එතකොට අර ප්‍රශ්න ටක් ගාලා අවබෝධ වෙනවා කරගන්න ලේසි. එතකොට තියරි ඔක්කොම සම්පූර්ණ ඔක්කොම කරලා දැන් මේ මාසෙදී අපි ශක්ති විද්‍යාව අවසන් කරා. එතකොට ඕගලන්ට මම මේ පෙන්නනවා තියෙන්නේ ශක්ති විද්‍යාවෙන් විතරක් ලකුණු 7ක් 100ෙන් හොඳේ. පේපරේ 100ෙන් ඒ කියන්නේ MCQ 3ක් එනවා සාමාන්‍යයෙන් අනිවාර්යෙන්ම. ශක්ති විද්‍යාව ඕගොල්ලෝ දන්නවා එසේ එකකින් භාගයක් එනවා. මේ පාර සමහරක් විට මම දැම්ම හරියට කියන්නේ මේ පාර සමහරක් විට ස්ට්‍රක්චර්ඩ් එසේ ප්‍රශ්නයක් එන්නත් පුළුවන්. ඒක මම තාම ලොකුවට ඇනලයිස් කරේ නැහැ. ඒක නිසා මම ලං වෙලා හරියටම කියන්න මොකද්ද සිද්ධිය කියලා. කොහොම හරි අනිවාර්යයෙන්ම ශක්ති විද්‍යාවෙන් එසේ ප්‍රශ්නයක් එනවා. ඕගොල්ලෝ දාන ෆිසිකල් කෙමිස්ට්‍රි වල එසේ ප්‍රශ්නෙන් එක කොටසක් එනවා. ඒ එන ලකුණුයි ඔක්කොමත් එක තමයි මම හදලා කිව්වේ 100ට හැරවුවාම ලකුණු 7ක් ශක්ති විද්‍යාවෙන් එනවා. ඒතකොට ශක්ති විද්‍යාව අපි අවසන්. ඒක සම්බන්ධ වෙන ළමෙක්ට රෙකෝඩින් වලින් මම ගයිඩ් කරනවා. හරිද? මේ මුලින් පන්තිය පටන් ගන්නකොටම එකක් කියන්න ඕනේ. මගේ ටාගට් මිෂන් වලට හෝ මෙන්න මේ ක්ලාසස් හැම එකකටම එනවා නම් ඕගොල්ලෝ අර වෙන පන්ති වල ඔන්ලයින් පන්ති වල යනවා වගේ මේ පන්තියට එන්න හදන්න එපා. මේක වැඩ කරන පන්තියක්. හරිද? ඔයගොල්ලෝ සල්ලි දුන්නත් මම මේ උඹලට සල්ලි දුන්නා කියලා රෙකෝඩින් එක දුන්නා උඹලට ඕන නම් වැඩේ කරගනින් එහෙම නැහැ.
ඒක නිසා මේ පන්ති අනිවාර්යෙන් ප්‍රතිඵල තියෙන්නේ. ඒ නිසා මම හරියටම බලනවා ළමයා වැඩ කරනවද නැද්ද. අනිවාර්යෙන් ලයිව් පේපර්ස් ලියන්න ඕනේ. හරිද? ලයිව් පේපර්ස් ලියන්න ඕන සහ කියන්න ඕන දෙයක් තමයි මේ මගේ ඔන්ලයින් පන්ති නිකන් ෆිසිකල් පන්තියක් වගේ. ඒ කියන්නේ කැමරාස් ඔන් කරගෙන ඔයාව මට පේනවා වෙන මම ස්ක්‍රීන් දාලා තියෙනවා ඉස්සරහා. ඒතර ස්ක්‍රීන් එකේ ළමයි කොච්චර හිටියත් මට පේනවා. මට හැන්ඩල් කරගන්න බැරි නම් මං වෙනම අපේ ටීම් එකේ කට්ටියව දම්මනා බලපන් කියලා මෙන්න මේ සෙට් එක උඹලා බලපන් වැඩ කරනවද නැද්ද මොනවද කරන්නේ. නිකන් වැඩිපුර නිකන් පණුගායේ තියෙන උන් ඉන්නවනම් මට පෙන්නපන්. හරිද? ඒ වගේ මේක වැඩ කරන පන්තියක්. ඒ කියන්නේ ෆිසිකල් පන්තිය වගේ තමයි. ඔයා සම්පූර්ණයෙන් ගෙදර කොහේ හිටියත් ඔයාට ගෙදර ඕනම නිදහස් තැනක ඉඳන් පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන්. නමුත් හැබැයි වැඩේ ඉන්න ඕනේ. ෆෝකස් එක දීලා. ඒතර මේ කැමරාස් ඔන් කරගෙන ලස්සනට නිකන් ෆිසිකල් වගේ යන පන්තියක්. ළමයි එක මං කතා බහ කරනවා ඩිරෙක්ට්. ප්‍රශ්න අහනවා. මට පේනවා උඹලා කරන වැඩ. ඒ කියන්නේ වැඩ කරන්නේ නැති උන්ට අග්ගලා මට පේනවා. මං ඒගොල්ලෝ දිහා බලන ගමන් තමයි වැඩේ කරන්නේ. ඒ නිසා මේක වෙනස්ම පන්තියක්. ඒකයි මේකේ ප්‍රතිඵල තියෙන්නේ. හරිද? ලංකාවේ ඔන්ලයින් පන්තියකින් හරියට ඒ කියන්නේ ළමයි F මට්ටමේ ඉන්න ළමෙක් ආවත් අපි ගාවින් අපි අර ඉහළ තැනකට ගෙන එකක් අපේ සිස්ටම් එක. මං ගාව ඒ වෙන අධ්‍යයනය කරපු සිස්ටම් වගේක් තියෙනවා. ඒතකොට මං දන්නවා මොකද්ද කළ යුත්තේ කියලා. ඒකමයි මේ බයිලා ගහන නෙමෙයි මේ හදිස්සිය කියන්නේ මේ මොකද්ද මේ වීඩියෝ එක ගත්තෙත් ඒකයි මට ඒ වගකීම ගන්න පුළුවන් නිසා මොකද දැන්ටමත් ළමයි කිහිප දෙනෙක්ම මේ මේ දැන් දවස් කිහිපයකට කලින් ළමයි කිහිප දෙනෙක්ම අලුතෙන් ආයි සම්බන්ධ වුණා රිවිෂන් එකට. අනේ සර් මෙහෙමයි මේ වෙන ගුරුුරු ගාවට ගිහිල්ලා හොඳ ප්‍රසිද්ධ ගුරුුරු ගාවට ගිහිල්ලා අනාථ වෙලා මොටිවේෂන් නිසා කෙලවෙච්ච උන් ඉන්නවා. හරිද? මේ කියන්න ඕනම කතාවක් තමයි මේ උඹලා කොච්චර මොටිවේට් වුණත් එතනින් උඹලට කෙමිස්ට්‍රි පුළුවන් වෙන්නේ නැහැ. ඒ ගුරුවරයා හරියට කෙමිස්ට්‍රි තියරි ටික දෙන්න ඕනේ. ඒතකොට ගොඩක් ළමයි මං ගාවට ආවේ සර් තියරි මදි සර්. ප්‍රශ්න කරගන්න බෑ. මේ පාස් පේපර්ස් කරා දැන් ගොඩක් කටිය පාස් පේපර්ස් කරනවා. පාස් පේපර්ස් කරලා ළමයිව අන්දන්න එපා. දැන් මෙතන මේ මොඩල් පේපර්ස් කරලා නිකන් ටින් ප්‍රශ්න නෙමෙයි කරන්න ඕනේ. තර්කානුකූල ප්‍රශ්න කරන්න ඕනේ. ඒතකොට දැන් සමහර ළමයි පලාත් පේපර්ස් වල තියෙන ප්‍රශ්න කරගන්නත් බෑ. ඉතින් කොහෙද A level exam එක කරන්නේ? ඉතින් ඒව ගැන මම සාකච්ඡා කරන්නේ නැහැ මෙතනදී. හරිද? මොකද මෙතන මේ වැදගත් වීඩියෝ එකක් නිසා. මේ ඒක නිසා මේ ඒ වගේ තමයි අපේ ඔන්ලයින් පන්ති යන්නේ. ඒ නිසා මේ ටාගට් මිෂන් වලටවත් මතක තියාගන්න මේක ෆ්‍රී වුණාට මේකට වැඩ කරන උන් විතරයි ගන්නෙ. මම ඩීටෙල්ස් ටික අරගෙන ගන්නෙ. වෙනම ඩීටෙල්ස් ටික අරගෙන ලයිව් පේපර්ස් ලියන්න ඕනේ. මේ අපේ තියෙන මේ ගැම්බට පේපර්ස් එක ලයිව් ලියන්න. ලයිව් ලියවන ඒක මේ රිවිෂන් එකේ ළමයිටත් එක්ක කරන්නේ. ඒක මම වෙනම මුලින්ම කියන්න ඕනේ ඒක. හරිද? මගේ පන්තියට එනවා නම් අනිවාර්ය වැඩ කරන්න බලාගෙන ගොඩ යන්න බලාගෙන වරෙන්. ඔබ මොන මට්ටමක හිටියත් කමක් නැහැ. ඒකට අදාළ සැලැස්ම තියෙනවා. හැබැයි වැඩ කරන්න බලන් වරෙන්. හොඳේ. හරිද? නිකන් අර උඹලා වෙන පන්ති වල ගිහිලා ආතල් එකේ ඉඳලා නිකන් ටියුට් එක අරගෙන ලියන්න බෑ. හරිද? නෝට් ලියන්න බෑ. ටියුට් එක බලාගෙන නිකන් එහෙම නිකන් එක පාටනේ ඉදිරි බලෙන් එහෙම මං ඉතින් දෙවියෙක් නෙමෙයිනේ. මම හැමතිස්සෙම කියනවා මම සක්කර දෙයියෙක් නෙමෙයි බං. හරිද? මං ගාව එක්තරා විදිහේ සැලැස්මක් තියෙනවා. මම මහන්සි වෙලා අවුරුදු ගානක පෙන්නපු දෙයක් තියෙනවා. මේ නිකන් අද ඊයේ නෙමෙයි කියපු දේවල් නෙමෙයිනේ. අපි දැන් අවුරුදු 4කට වැඩි මම මේ දේ කියන්නේ. ඒකට දන්න කට්ටිය දන්නවා ගැම්මට කෙමිස්ට්‍රි තුලින් ගිය අවුරුද්දේ හිටියා ළමයි 1000කට වඩා. හරිද? එතකොට ඒ ළමයි ඒ සමානක් ළමයි F මට්ටමේ හිටියේ F මට්ටමේ හිටපු ළමයි මේ කැම්පස් ගිය ළමයිනුත් හිටියා. කැම්පස් ගිය ළමයි අතරෙත් හිටියා. එහෙම කට්ටිය. හරිද? ඒක නිසා මේක මේ ආවට ගියාට කරන ඒවා නෙමෙයි. හොඳේ. ලොකු සැලැස්මකට අනුව කරන දෙයක්. රයිට්. ඒක නිසා දැන් මේ ශක්ති විද්‍යාව මේ මාසේ අපි ඒක ඉවර කරා. ඊට පස්සේ වාෂ්ප සම්ප්‍රයුක්තතාවය ඇත්තට කියනවා නම් ගිය මාසේ කොටසකුයි මේ මාසේ කොටසකුයි තමයි කරේ. නමුත් මම තීරණය කරා දැන් අලුතෙන් එන ළමයෙක්ට ඕනනම් මේ මං ෆුල් රෙකෝඩින් ටික දෙනවා කියලා. ඒකට හේතුවක් තමයි වාෂ්ප සම්ප්‍රයුක්තතාවය ගොඩක් අය අවධානය දුන්නේ නැති වුණාට. වාෂ්ප සම්ප්‍රයුක්තතාවයෙන් ප්‍රශ්නයක් එනවා. ඒ කියන්නේ අනිවාර්යෙන් බලන්නකෝ මේ පාරත් ඔයා කරන ෆිසිකල් ප්‍රශ්නේ ඇතුලේ වාෂ්ප සම්ප්‍රයුක්තතාවයේ එක ප්‍රශ්න කැලලක් තියෙනවා. ඒ ප්‍රශ්නෙට අනිවාර්යෙන් ලකුණු 60ක් හෝ 70ක් ලැබෙනවා. ඒ ලකුණු 1000න්. හරිද? ඕක ලකුණු 100ට හැරෙව්වාම හරිද? ලකුණු 60ක් නම් ලකුණු 100ට හැරෙව්වාම ලකුණු 3යි ලැබෙන්නේ. හරිද? සාමාන්‍ය MCQ එකක් හෝ දෙකක් එනවා. මම මෙතනදී ගත්තේ MCQ එකක් එනවා කියලා හිතාගෙන තමයි ලකුණු 4ක් හැදුවේ. අඩුම ලකුණු 4ක් සෙට් වෙනවා. හරිද? එතකොට මේ අපරාධ මේ ළමයි හලා ගන්න ලකුණු 4. නිසා ඒකත් මම ටාගට් කරලා තියෙන්නේ. ඊට අමතරව මේ වැද්දගත්ම එක මේක ඉතින් කියන්න එපා බං. ඉතින් දන්නවනේ. දන්න අය දන්නවා ඕගනික් ඉනෝගනික් නැතුව වැඩේ කරන්න බෑ කියලා. එතකොට මගේ මේ ඕගනික් උගන්වන්නේ දන්න කට්ටිය දන්නා අමුතුම සිස්ටම් එකකට ඔය සිලබස් එකේ තියෙන ඔය නිකන් සාම්ප්‍රදායික විදියට නෙමෙයි. හරිද? ඒක නිසා දැන් ඕගනික් වල යාන්ත්‍රණ ටික ඔක්කොම මම වෙනම කරලා තියෙනවා. ඕගනික් යාන්ත්‍රණ සහ ඒකට අදාළ ඒවා ටික වෙනම කරලා තියෙන්නේ. ඒක අවශ්‍ය කෙනෙක් ඉන්නවනේ වෙනම රෙකෝඩින් ටික අරන් කරන්න පුළුවන්. දැන් ඕගනික් වල අත්‍යවශ්‍ය පාර්ට් එකනේ පරිවර්තන සීන් එක. මේ පරිවර්තන සීන් එක ඇතුලේ මේ ඕගනික් ප්‍රතික්‍රියා ටික මම ළමයිට ඩිරෙක්ට් තාම කියලා දුන්නේ නැහැ. එතකොට මම මේ කරන්නේ පරිවර්තන ආශ්‍රයෙන් ඕගනික් ප්‍රතික්‍රියා ටික ළමයාගේ ඔළුවට දාන එක.
ඒක ක්‍රමානුකූලව මම හදාගත්ත සැලැස්මක් තියෙනවා. දැන් ඒ සැලැස්ම වෙනත් ගුරුවරුත් කොපි කරනවා. මම ඕක කරේ 2022 ඉඳන්. එතකොට ඒ වෙනකොට කිසිම කෙනෙක් ඕගනික් මේ සාම්ප්‍රදායින් ඔබ්බට ගිහිල්ලා ඉගෙනුවේ නැහැ. හරිද? ඕන මොට්ටුව ඒ කියන්නේ මම ඉගෙනගත්ත ගුරුවරයා පවා සාමාන්‍ය කර සාම්ප්‍රදායික සිස්ටම් එකට. මේක සාම්ප්‍රදායික සිස්ටම් එකෙන් ඔබ්බට ගිහිල්ලා ළමයිගේ ඔළුවට වදින විදියට ඕගනික් ටික කරන විදියක්. එතකොට ඔන්න මේ දැන් ලබන මාසේ ඒක හරියටම පටන් ගන්න. ඒක මම වෙනම ප්ලෑන් කරලා තිබ්බේ. මොකද මේ විභාගේ ලඟ වෙනකොට සමහරක් කට්ටියට ඕගනික් වල ප්‍රතික්‍රියා අමතක වෙලා. ඔහොම දේවල් මම දැක්කා. ඒක නිසා මම මේ කලින් ඉඳන්ම ප්ලෑන් එකක් තියාගත්තා අනිවාර්යෙන් මේ ටික අනිවාර්යෙන් මේ මාස දෙක ඇතුළත මම අනිවාර්යෙන් මේක කරනවා කියලා. හරිද? එතන මාස දෙක ඇතුළත මේක කරනවා. මේ මාස දෙක ඇතුළත මේ කොහොම හරි කරනවා කියලා ප්ලෑන් එකක් තියාගත්තා. ඉතින් ඒකත් එක්ක තමයි මේ ඔක්කොම ටික මේව කරගත්තේ. ඒතර ඕගනික් වලින් දරුවෝ ලකුණු 22.5ක් අඩුම ගන්න පුළුවන්. MCQ 10ක් එනවා. ඒත් එක්කම එසේ ප්‍රශ්නයක් එනවා. අනිවාර්යෙන් මම එසේ එක කරන්න ඕනේ. ඉතින් ඕගනික් එසේ එක තෝරගන්න ඕනේ. මං කියන්න මේ ගොඩක් ළමයි මේ අර මං ඔය කලිනුත් කිව්වා කර්මාන්ත රසායනය තෝරගන්න සීන් එකක් තියෙනවා. ඒක මං අන්තිමට කියන්න කර්මාන්ත රසායනය තෝරගන්න බෑ ඔයගලන්ට. තෝරගත්තොත් ලොකු අමාරුවක වැටෙනවා. හොඳේ. ඒක මම පැහැදිලි කරන්නම්. ඒ නිසා අනිවාර්යෙන් ඔයා ඕගනික් එසේ එක තෝරගන්න ඕනේ. ඕගනික් අනිවාර්ය ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්නයක් තියෙනවනේ. ඒ ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්නයයි ඔක්කොමත් එක්ක හදලා ගත්තාම එනවා ලකුණු 12.5ක් 100ෙන්. එතකොට ඔක්කොම එකතු කරාම ලකුණු 22.5ක් එනවා. 100ෙන් හොඳේ. මේ පේපර් එකේ එන ලකුණු 22.5ක්. ඉනෝගනික් සීක්‍රට් එකත් එක්ක කියන්න. ඉනෝගනික් මාත් එක්ක ලබන මාසෙත් ඉන්න ළමයි. ලබන මාසෙ වෙනකන් වැඩ කරන ළමයි. නිකන් සල්ලි දීලා නිකන් එහෙම මං කියවන තියාගන්න නැහැ කියලා. වැඩ කරන්න ඕනේ මාත් එක්ක. වැඩ කරන ළමයිට මං සාමාන්‍යයෙන් මේ ඉනෝගනික් ස්පෙෂල් ෂෝට් නෝට් එක වෙනම ළමයිට වෙනම මුදලක් ගෙවලා මගේ පන්ති යන ළමයිට විතරයි ඒකත්. වෙන පිටින් වෙනම කෙනෙක්ට දෙන්නේ නැහැ. පන්ති යන දරුවන්ට වෙනම ගෙවලා ගන්න පුළුවන් ඉනෝගනික් මිස් වෙච්ච කට්ටියට. මං හිතුවා මේ පාර ගොඩක් උනන්දුවෙන් සහභාගී වෙච්ච ළමයි ටිකක් හිටියා. දැන් අලුතෙන් සම්බන්ධ වෙච්ච ළමයිනුත් ඇත්තටම කියනවා නම් මොන මට්ටමක හිටියත් උන්ට මාරු උනන්දුවක් තියෙනවා. ඒතකොට ඇත්තටම ආදරේ හිතෙනවා. ඒ කියන්නේ මොනවාන තුන්ට උන්ට ගොඩ යන්න. ඒ කියන්නේ වටේ ගිහිලා කෙලවෙලා දැන් ඇවිල්ලා දැන් උනන්දුවක් තියනවානේ ගොඩ යන්න. දෙන වැඩ ටික කරන ළමයි ලොකු පිරිසක් ඉන්නවා. ඉතින් මං හිතුවා ඒ ළමයිට ඕගනික් ස්පෙෂල් ෂෝට් නෝට් එක සම්පූර්ණයෙන් ෆ්‍රී දෙනවා කියලා හිතුවා. ඒක හිතුවේ මේ අර මං කලින් කිව්වා වගේ මේ වැඩ කරන ළමයි ඉන්න නිසා හොඳේ. හරිද? වැඩ කරන ළමයි අපේ පන්තියට එන නිසා වෙන දෙයක් නිසා නෙමෙයි හොඳේ. නැත්තම් ඒකට ලොකු වටිනාකමක් තියෙනවා. මොකද මං අවුරුදු ගාණක් ඇනලයිස් කරලා හදපු දෙයක්. ඉතින් ඒ නිසා ඔන්න ස්පෙෂල් ෂෝට් නෝට් එකත් එක්ක ඒකට සම්පූර්ණයෙන් ඉනෝගනික් ආය පාරක් කව කරගන්න පුළුවන්. හරිද? ඒතකොට ඉනෝගනික් වලින් අඩුම ලකුණු 18.5ක්. අඩුම හොඳේ. මේ අඩුම ප්‍රයිස් එක එකේ අඩුම මාක්ස් ටික කියන්නේ හොඳේ. වඩ ගන්න පුළුවන් අවම වශයෙන් ගන්න පුළුවන්. මේක සාමාන්‍ය වෙනස් වෙනවා. සමහරක් විට වැඩි වෙනවා. එක අවුරුද්දක සමහරක් විට එන ලකුණු ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. ඒතකොට එතනම 18.5ක් තියෙනවා. හරිද? එතනම 18.5ක් තියෙනවා. මෙතන ලකුණු 7ක් තියෙනවා. මෙතන ලකුණු 4ක් තියෙනවා. ඊට පස්සේ චාලක රසායනේ. හරිද? චාලක රසායනේ සාමාන්‍යයෙන් මේ MCQ අනිවාර්යෙන් 3ක් හෝ 4ක් එනවම තමයි. අනිවාර්යෙන් චාලක රසායනේ MCQ 3ක් හෝ 4ක් එනවමයි. රචනා ප්‍රශ්නේ අපිට අවුරුද්දෙන් අවුරුද්දට වෙනස් වෙනවා. රචනා ප්‍රශ්නයක් හෝ ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්නේ අවුරුද්දෙන් අවුරුද්දට වෙනස් වෙනවා. එනවද නැද්ද කියන එක. එහෙම ආවොත් ලකුණු 4ක් මේ ලකුණු 8ක් සෙට් වෙනවා. එහෙම ආවොත්. නැත්තම් අනිවාර්යෙන් MCQ 3ක් හෝ 4ක් එනවමනේ. එතනින් ඒ ලකුණු ටික ගොඩ දා ගන්න පුළුවන්. ඊට පස්සේ වැදගත් එක යුනිට් 1 and 2 ආයෙ පාරක් මතක් කරන්න මම වෙනම අපේ ළමයිට ටියුට් එකක් ගහලා තිබ්බා වෙනම මේ ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්න ටික. ඕගොල්ලෝ දන්නවා පළවෙනි ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්නේ හැදෙන්නේ යුනිට් 1 and 2 එකෙන්. අනිවාර්යෙන් ඒක එන ප්‍රශ්නයක්. සා MCQත් එනවා මේ මෙතන MCQත් එනවා 7ක්. යුනිට් 1 එකෙන් මම හිතන්නේ යුනිට් 1 එකෙන් 3ක් විතර එන MCQ. රසායනික බන්ධන වලින් යුනිට් මේ ඒ කියන්නේ යුනිට් 2 එකෙන් MCQ 4ක් එනවා. එතකොට ඔක්කොම MCQ 7යි. අර ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්නයක් එනවනේ. අනිවාර්ය ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්නේ පළවෙනි ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්නේ. ඒ ප්‍රශ්නෙත් එක්ක ඔක්කොම ලකුණු 12ක් එනවා. එතන නෑ හොඳේ. යුනිට් 1 and 2 ගොඩ දාගත්තේ කියන්නේ එතන ලකුණු 12. මේවා ලේසියෙන් ගන්න පුළුවන් ලකුණු 12 හොඳේ. එතන මේකත් අනිවාර්යෙන් ආයෙ පාරක් අපේ උන්ට දැන් කරලා තියෙන්නේ. දැන් හිතන්න බෑ මේ ස්පීඩ් ඩිවිෂන් එකේ දැන් තමයි යුනිට් 1 and 2 කරන්න කියලා ඒක කරලා තියෙන්නේ. කරලා තියෙන එක ආයෙ නිකන් රිවයිස් කිරීමක් කරන ප්‍රශ්න කරන ගමන් සම්පූර්ණයෙන් ප්‍රශ්න ටික කරලා විවරණය කරනවා. හොඳේ මේ ප්‍රශ්න කරන දන්න ළමයි දන්න සචින් සර් කොහොමද ප්‍රශ්න කරන්නේ කියලා. උත්තරේ විතරක් කියලා නවතින්නේ මට එහෙම ඉන්නත් බෑ බං. හරිද? සම්පූර්ණයෙන් තියරි ටික කියලා දීලා පොයින්ට්ස් ටික කියලා දීලා හරිද? එහෙම විවරණය කිරීමක් තමයි කරන්නේ. එහෙම විවරණය කළා සම්පූර්ණයෙන් මේ ලකුණු ටික අනිවාර්යෙන් ගන්න පුළුවන් ලෙවල් එකට ගේනවා. ඉතින් ඕක තමයි රිවිෂන් එකේ වැඩපිළිවෙල මේ මාස දෙකේ ජොයින් වුණොත් රිවිෂන් එකේ වැඩපිළිවෙල. ඉතින් රිවිෂන් එක ළමයිට මේ ටික කොහොමත් කෙරෙනවනේ බං. මේ ෆ්‍රී හම්බෙන්න ටික කොහොමත් හම්බ වෙනවනේ. මේක ටාගට් මිෂන් කියලා අපි වෙනම කරන වැඩක්. ඒ කියන්නේ හිතනවා නම් යම් ළමයි ඒ කියන්නේ
දැන් C මට්ටමේ ඉන්නවා. C මට්ටමේ ඉඳන් B මට්ටමට එන්න ඕනේ. A මට්ටමට එන්න ඕනේ. අන්න එහෙම ළමයෙක්ට අනිවාර්යෙන් මේකත් සුදුසුයි. දැන් අර S මට්ටමේ හෝ C මට්ටමේ ඉන්න දරුවෙක්ට නම් තව ටිකක් ගොඩ එන්න පුළුවන් නම් මම කියන්නේ එක්කෝ රිවිෂන් එකට අනිවාර්යෙන්ම ජොයින් වෙන්න. රිවිෂන් එකට පේපර් ක්ලාස් එකට ජොයින් වෙන්න. එතකොට වැඩේ ගොඩ දා ගන්න පුළුවන් සහ මම පෞද්ගලිකව ළමයිව අධ්‍යයනය කරනවා. අධ්‍යයනය කළා කියන්නම් ඔයාගේ කියන්නේ ඔයාගේ මට්ටමත් එක්ක මොන වගේ ලෙවල් එකකටද ඔයාට ඒක ඔයා දැන් මොන වගේ ලෙවල් එකකද ඉන්නේ ඔයාගේ මානසික මට්ටම බලන්නත් එපේ. මුලින්ම අපේ මේ ගැමට කෙමිස්ට්‍රි පන්තියේ කරන මනෝවිද්‍යාත්මක ට්‍රික්ස් ටිකක් මේ ක්‍රම ටිකක් තියෙනවානේ. ඒ ක්‍රම වලින් මුලින්ම මම කරන දේ තමයි අර ළමයාගේ හරි මානසික මට්ටම හදලා නිකන් බොරු මොටිවේෂන් නෙමෙයි. ළමයා වැඩ කරන මට්ටමට ගේන්න ඕනේ. වැඩ කරන්න ආස ලෙවල් එකට ගේන්න ඕනේ. ඒක මම වෙනම කරන වැඩ. ඒක නිසා ඔයා කතා බහ කරන්න මේ මැසේජ් එකක් දාලා ඒ අනුව අපි බලමු. ඔයා පන්තිට ඇවිල්ලා වැඩ කරන විදිය අනුව මම වෙනම සැලැස්මක් දෙන්නම්. එක එක්කෙනාට විවිධාකාරයන් බෑ සැලසුම්. ඒක මම නිකන් YouTube එකෙන් පොදුවේ සැලැස්මක් කියන්න බෑ බං. ඒක එක අය විවිධාකාරයි. විවිධාකාර ප්‍රශ්න වල ඉන්නේ මේ ළමයි. හරිද මේ ළමයිට සමහරක් වැඩි හිටිය විතරනේ ප්‍රශ්න නැහැ කියලා. ඇත්තටම ළමයි ඇත්තටම පව් අපිත් එක්ක ඇවිල්ලා කතා කරනකොට ඒ ළමයි ඇත්තටම අසරණ වෙලා කාටවත් කියාගන්න බැරුව ඉන්නේ. ගෙදර මිනිස්සුන්ට කියාගන්නත් බෑ. ඉතින් ගෙදර මිනිස්සු කඩා පනිනවනේ බං. හරිද ඒ නිසා මේ ඒව අපි පන්තියට එන්න. ආවට පස්සේ කතා කරමු. ඉතින් දරුවෝ එක්ක මම කොහොමද කතා බහ කරලා ඉන්නවනේ. රයිට් මෙතන මේ ස්පීඩ් මේ ටාගට් මිෂන් එකේ ළමයිට ෆ්‍රී කරන වැඩ ටික රිලැක්ස් ටයිම් කියලා අපි පටන් ගත්තා. දැන් මේ කරන වැඩවලට අමතරව තවත් ඔන්න හොඳයි. රිලැක්ස් ටයිම් එක මේ මෙතන තර්කානුකූල ප්‍රශ්න නිකම් ප්‍රශ්න නෙමෙයි. විභාගෙට ටාගට් කරලා තියෙන තර්කානුකූල පළාත් පේපර්ස් සහ ප්‍රධාන පාසල් වලින් මම තෝරාගත්ත ප්‍රශ්න කීපයක් තියෙනවා. ඒ ප්‍රශ්න ටික රිලැක්ස් එකේ ටෙලිග්‍රෑම් එක හරහා තමයි සාකච්ඡා කරන්නේ. වීඩියෝ මුකුත් නැහැ. ෆොටෝස්, වොයිස් මැසේජ්, ඇනිමේෂන් වීඩියෝස්. ඔයාට ආස හිත මේ විදියට ලස්සන්ට අපි මටත් රිලැක්ස් ටයිම් එකේ තමයි මමත් දාන්න සාකච්ඡා කරලා දානවා. එතකොට බස් එකේ යන එනකම ගොඩක් ළමයි බස් එකේ සමහරක් වෙලාවට වෙන පන්ති වල ගිහිල්ලා යනකොට පැය දෙක තුන ගත වෙනවලු. අපරාධිනේ බා ටයිම් එක. හරිද? ඔන්න ඒකට මම සාමාන්‍ය මම ඒ කාලේ කරපු දැන් මම බස් එකේ යනකොටත් මම පේ සුළු කරපු එකෙක්. මම ඒව ළමයිට කියලා තියෙනවා. ඒ මම නම් බස් එකේ යනකොටත් මට ඒ ටයිම් එක මාර වටිනවා. ඉතින් මම අපේ ළමයිටත් ඒ උගන්වලා තියෙනවා. උඹලා බස් එකේ යනකොට නිකන් මොක්කු නිකන් ගල් ගිල්ල වගේ යන්න එපා. මම හෙඩ්සෙට් එකේ මොකක් හරි අහගෙන හරි වැදගත් දෙයක් අහගෙන හරි යන්න ඕනේ. ඔන්න එතකොට ඒකට විසඳුමක් වශයෙන් මම සුපිරි වැඩක් හදලා තියෙන රිලැක්ස් ටයිම් ඒක ඇතුළේ ලොකු දෙයක් සිද්ධ වෙනවා. ඒක පන්ති මේ ටාගට් මිෂන් වලට එන ළමයිට ඒකේ වටිනාකම දන්නවා. ඉතින් ඒක මම මෙතන පැහැදිලි කරන්නේ වරෙන්. ඇවිල්ලා බලපන් මොකක්ද ඒ සීන් එක කියලා. හොඳේ. එතකොට මේ ඒකෙන් ලොකු දෙයක් කරනවා. අතිශය ලොකු දෙයක් කරනවා. ඔයාට නොදෙනි. රිලැක්ස් එකේ ඔයා නිකන් වොයිස් මැසේජස් අහන ගමන් එතනින් මේ වැදගත් පොයින්ට්ස් ටික ආයෙ පාරක් මතක් කරලා ගාන හදන විදිය පෙන්නලා දීලා ඇනිමේෂන් වීඩියෝස් උත් මේවා කරලා ඒ වගේ යන වැඩක්. මේ ගැම්මඩ පේපර්ස් කියන්නේ සතිපතා මං කිව්වට පේපර්ස් ලියවනවා කියලා. මේ පේපර් ක්ලාස් එකට අමතරව හොඳේ පේපර් ක්ලාස් එකේදී වෙනම සීන් එකක් යන්නේ. ඒ කියන්නේ පේපර් ක්ලාස් එකේදී මම තෝරාගත්ත ප්‍රශ්න ටික විවරණය කරනවා. දැන් ගොඩක් පේපර් ක්ලාස් වල උඹලගේ ඇත්තට බොරුවක් කරන්න එපා. ඒක නෙමෙයි පේපර් ක්ලාස් කියන්නේ. ළමයාට ප්‍රශ්නේ කරන විදිය ගැන පැහැදිලි කරන්න ඕන. ළමයාට උත්තරේ නිකන් පැහැදිලි නිකන් උත්තරේ නිකන් කියලා පැහැදිලි කරලා එහෙම වැඩක් නැහැ. ළමයි පේපර් ක්ලාස් එකකට එන්නේ ප්‍රශ්නයක් කරගන්න බැරි නිසා, තේරෙන්නේ නැති නිසා, තියරි කරුණු ගලපන්න බැරි නිසා. මේ සල්ලි ගෙවලා ඔයා එන පේපර් ක්ලාස් එකේදී මං හරියටම ඒක මං තෝරාගත්ත ප්‍රශ්න ටිකක් තියෙන්නේ. පළාත් පේපර්ස් ප්‍රධාන පාසල් වල සහ මම හදපු ප්‍රශ්නක් තියෙනවා. ඒකත් එක්ක මේ එතනදී ළමයාට ලොකුවට ફોකස් කරන විවරණ ලියවීම. ප්‍රශ්නයක් විවරණය කරනවා. කොහොමද තියරි පොයින්ට්ස් ටික හරියට අමුණන්නේ කියලා. හරිද? එහෙම එකක් තමයි එතනත් පැහැදිලි කරන්නේ. මෙතනදී දැන් ටයිමින් හදන්නත් එපා බා. ටයිමින් හදන්න එපා. ඒකට සතිපතා ලියන්න ඕන. සතිපතා ලියලා ලකුණු දාලා හරිද? ලකුණු දාලා රෑන්ක් කරලා මේකට වෙනම විවරණයකුත් දෙනවා. දැන් මේ ටිකේ විවරණ මමම තමයි ලියන්නේ. හොඳේ. මමම ලියපු විවරණ ටික දෙන්නේ. මේ වැදගත්ම පේපර්ස් ටික කියන්නේ නිකන් ආවට කියන්නේ නෙමෙයි හොඳේ. ඒ කරලා බලන්න ලකුණු ගන්න පුළුවන්ද කියලා. මේ පළාත් පේපර්ස් සහ ටාගට් කරපු පළාත් පේපර්ස් සහ මම අර කිව්ව ප්‍රධාන පාසල් වල පේපර්ස් වගේක් මම තෝරාගෙන ටාගට් කරන පේපර්ස් වගේක්. හරිද? මේ එන කට්ටියට මේ ඉතින් මේ මම දුන්න එකක් මොකද ළමයි ඇත්තටම මේ ෆිසිකල් කෙමිස්ට්‍රි ගොඩක් අනාගෙන ඉන්නේ. අනාගෙන නාගෙන ඔක්කොම කරගෙන ඉන්නේ. ෆිසිකල් කෙමිස්ට්‍රි කියන්නේ සුළු කරන්න ඕනේ. ෆිසිකල් කෙමිස්ට්‍රි හරියට තේරුම් ගන්න ඕනේ. ගැඹුරින් තර්ක තියෙනවා. එතකොට මේ මං ස්පීඩ් රිවිෂන් එකේ කරපු රසායනික ගණනය අනුමාපන රෙඩොක්ස්. හරිද? ඒ රෙකෝඩින් ටික මම ෆ්‍රී දෙනවා. ඔයාට කවර් කරගන්න පුළුවන්. එතනින් ඔයා දන්න රෙඩොක්ස් ප්‍රශ්නයක් අනිවාර්යෙන් ඉනෝගනික් ප්‍රශ්නයත් එක්ක අනිත් එක රෙඩොක්ස් ප්‍රශ්නයක්. එතකොට එතනින් ඒක ගොඩ දා ගන්න පුළුවන් සහ මේ රසායනික ගණනේ මේ ටිකෙන් එනෝනේ අනිවාර්ය MCQ තුනක්.
ඒ MCQ තුන ගොඩ දා ගන්නත් පුළුවන්. අර රෙඩොක්ස් ප්‍රශ්නේ ගොඩ දා ගන්නත් පුළුවන්. ඒ ඔක්කොමත් එක්ක උඹට ලකුණු 6.75ක් නිකන් වගේ ගන්න පුළුවන්. බයින්න එපා මේ රෙකෝඩින් ඉතින් මං ආවට ගියාට උගන්නන්නේ නැහැ නේ. පිළියෙටම දන්නේ නැහැ දන්න. ෆිසිකල් කෙමිස්ට්‍රි ඉතින් අපි සුපිරියටම කරනවා. මන් දන්නේ ඉතින් ළමයිගෙන් ලැබිච්ච කමෙන්ට් ඒක ඒක මම හිතා YouTube එකෙත් ඇති කමෙන්ට්ස් එහෙම. ඊට පස්සේ විද්‍යුත් රසායනය. පට්ට ලේසි වුණාට ලොකු ලකුණු ගාණක් එනවා. සමහරක් ළමයි ඕක නිකන් ආවට ගියාට කරලා ලකුණු ටික හදා ගන්න. ඉතින් විද්‍යුත් රසායනයත් මේ රිවිෂන් එකේ ළමයිට කරන එකම මේගලන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. ටාගට් මිෂන් එකේ ඉන්න ළමයිටත් එතන සම්බන්ධ වෙලා ඒක ගොඩ දා ගන්න පුළුවන්. ඊට පස්සේ ෆ්‍රී සෙමිනාර් වගේක් කරනවා. ෆ්‍රී සෙමිනාර් වලට අදාළ වෙන්නේ S ගුණුවේ ෂෝට් නෝට් එක සෑදීමට අදාළ වෙනවා. තව මෙන්න මේකත් මෙන්න මේ යුනිට් 1 and 2 සාකච්ඡා කිරීම. ඔන්න ඕකත් මේ ෆ්‍රී කරනවා. ඇත්තට කියනවා ටාගට් මිෂන් එකේ ඉන්න ළමයිට සහභාගී වෙන්න පුළුවන්. ඔගේ කිහිපයක් ෆ්‍රී යනවා. ඒ ෆ්‍රී සෙමිනාර් වලට ටාගට් මිෂන් ඒ කට්ටියට සහභාගී වෙන්න පුළුවන්. කර්මාන්ත රසායනය අප්පච්චි මේ දවස්වල ගුරුුරු පට්ට ගහන එක. හරිද? ඔය ළමයි මුලා කරනවා. ඕවට හවුවෙන්න එපා බං. හරිද? දැන් උඹ කර්මාන්ත රසායනේ දාගෙන පාඩම් කරන්න ගත්තොත් මතක තියාගන්න. හරිද? කර්මාන්ත රසායනේ දාගෙන පාඩම් කරන්න ගත්තොත් ඔයා අනිවාර්යෙන් ඉනෝගනික් අතාරින්නේ නැද්ද? ඉනෝගනික් අතාරිනවා. හරිද? එතනින් සිද්ධ වෙන්නේ උඹට ඉනෝගනික් ප්‍රශ්නයක් හරියට කරගන්න බැරි වෙනවා. සමහර ගුරුවරු කියනවා දැන් ස්ට්‍රක්චර්ඩ් එසේ ප්‍රශ්නේ විතරක් කරගන්න පුළුවන් මට්ටමට ආව නම් කමක් නැහැ කියලා. ඉතින් බා ස්ට්‍රක්චර්ඩ් එසේ ප්‍රශ්නේ ලේසි නෑ. දැන් පට්ට අමාරුයි. තර්ක අනුකූලයි. ඒතර ස්ට්‍රක්චර්ඩ් එසේ ප්‍රශ්නේ කරගන්න පුළුවන් මට්ටමකට එනවා කියන උඹට එසේ ප්‍රශ්නේ නැතිනම් බා. ඒක බොරු කතාවක්. ස්ට්‍රක්චර්ඩ් එසේ ප්‍රශ්නේ කරගන්න පුළුවන් වෙලා හරිද? එසේ ප්‍රශ්නේ කරගන්න බෑ. ඒවා බොරු බයිලා බං. ඕවා මේ නිකන් අනේ මන්ද ඕවා කියන්න ඕනේ. හරක්ට තමයි ඔය කතා කියන්න ඕනේ. ඒක බොරු කතාවක්. හරිද? ස්ට්‍රක්චර්ඩ් එසේ ප්‍රශ්නේ කරගන්න පුළුවන් ලෙවල් එකට ආවා කියන්නේ එසේ එක නතින්. එසේ එක ලේසි ඊට වඩා. හරිද? ඒ කියන්නේ මේ ඒක නිසා මතක තියාගන්න දරුවෝ කර්මාන්ත රසායනය කියන එක කර්මාන්ත රසායනය කියන එක ඔයා ටාගට් කරොත් ඉනෝගනික් උඹ හලනවා. අනිවාර්යෙන් උඹ හලනවා. ඒක බොරු කතාවක්. ඉනෝගනිකුයි කාරණා එනං සුපිරි වැඩක් වෙන්න ඕනේ. දැන් මේ මොහොතේදී අර පොඩ්ඩක් අඩු මට්ටමේ ඉන්න ළමයෙක්ට ඒක කරන්න බෑ. හරිද? කර්මාන්ත රසායනය මේ ඉනෝගනිකුයි කර්මාන්ත රසායනය පාඩම් කරන්න ලොකුවට බර දෙන්න එපා කියන්නේ එසේ ප්‍රශ්නේ කරන්න එපා කියන උඹ ඉනෝගනික් ප්‍රශ්නේ කරන්න ඕනේ. මොකද මේ ලකුණු ටික අනිවාර්යෙන් එපා බං. හරිද? කර්මාන්ත රසායනය කරොත් උඹ ඉනෝගනික් අතාරිනවා. අතාරින එකෙන් ඉනෝගනික් MCQ 5ක් එනවා. ඕක හරියට කරගන්න බැරි වෙනවා. තේරෙනවද? ඊට ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්නේ. ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්නේ අතෑරිය කියන්නේ ලකුණු හැලෙනවානේ බං. එතන ලකුණු 5ක් හැලෙනවා. සෙල්ලන්නේ නැහැ ලකුණු 5ක්. හරිද? උඹ එසේ ප්‍රශ්නේ කරේ නැහැ කියහන්කෝ. මේ අර ලකුණු ටික ඔක්කොම ලකුණු 5යි අතන 5යි ඔක්කොම ලකුණු 10ක් නේ බං. ඒකේ MCQ එකෙන් 5යි ස්ට්‍රක්චර්ඩ් එසේ එකෙන් 5යි. එකතු වුණාම ලකුණු 10යි. ලකුණු 10ක් උඹ හලාගෙනනේ. මෝඩ වැඩ කරන්න එපා වම් මීහරකෙක් වගේ මෝඩ මෙත ගොඩක් ළමයි ඇත්තට පව් ඒ අර ගුරුුරුක මේ දෙන මේ වැරදි උපදෙස් ඒවා. හරිද? ඒ නිසා මේ දැන් කල්පනානේ පරිසරයෙන් MCQ 5ක් එනවා. ඒ 5 කරගන්න මේ දාගෙන පාඩම් කරන්න ඕනේ නැහැ. ඒවට තියෙන ඇනලයිස් කරපු කට්ටිය දන්නවා මේ එසේ එක මේ MCQ වලට එන පොයින්ට්ස් මොනවද කියලා. හරිද? එසේ එකට අවශ්‍ය වෙන එසේ එකට ෂෝට් නෝට් එකක් වගේ මේ දැන් අපිට මම කියලා තින්නේ මේ රිසෝස් බුක් එක නිකන් කියවපන් කියලා. දවසට එක පිටුව ගානේ හරි කර්මත රසායනේ පරිසරයට දාලා රිසෝස් බුක් එක කියවන්න. ඕක මේ කටපාඩම් කරන් තියෙන එකනේ. ඕක අපි අමුතුවෙන් දාලා උගන්වන එක ඇත්තට බොරු වැඩක්. කටපාඩම් කරන එක නිකන් මේ මම නිකන් රහ කළා කියන්න ඕනේ නෑනේ. මම නම් ඒ වගේ වැඩ කරන්නේ නෑ. නිකන් බොරු වැඩ ඒවා. හරිද? ඒක තමයි මේකට ළමයාට අවශ්‍ය කරන ෂෝට් නෝට් එකක් ගහලා දීලා ඒක ඔළුවට දැම්මනම් හරි MCQ 5 කරගන්න අවශ්‍ය විදියට. හරිද? ඒ නිසා මගේ පන්ති යන ළමයිට මම නම් මේ දෙක සුපිරියටම කරනවා. ඉතින් ඒක එන ළමයි දන්නවා. මං අර ආවඩි ගියට උඩින් පල්ලෙන් අත ගාලා එහෙම කරන්නේ නැහැ. මේ දෙක මං සුපිරියටම කරනවා. ඒ නිසා මේ දෙකේ ලකුණු ගන්න පුළුවන්. ඕගනික් ඉනෝගනික් අනිවාර්යෙන් ලකුණු ගන්න පුළුවන්. ඒ ලෙවල් එකට මං හදනවා. හරිද? ඒ නිසා මම අනිත් ළමයිටත් කියන්නේ දරුවෝ මේ මෝඩ වැඩේ කරන්න යන්න එපා. ඔබ ලකුණු කැමැත්තෙන් හදා ගන්න කැමති නම් කරපන් බං. හරිද? ඒ ටික තමයි කියන් තියෙන්නේ. හරිද? ඉතින් මේ හදිසියේ ওই වීඩියෝ එක ගත්තේ මේ වැඩ ASCII මට හිතුණා අනිවාර්යයෙන් මොකද අර එන මැසේජ් ඔක්කොටම දැන් මට ඕක එකම දේ කී ඉන්න ගියාම එපා වෙනවා. හරිද? ඇත්ත කතාව ඒක බං හොඳේ. හරිද? ඉතින් ඒක නිසා මේ දැන් ඕන වීඩියෝ එකේ ඔක්කොම විස්තරේ තියෙනවා. මොනවාද මේ මාස දෙකේ මොකද්ද සැලැස්ම? මේ මාස දෙකෙන් B එකක් ගන්න පුළුවන්. මේ ලකුණු ටික එකතු කරලා බලපන් ටක් ගාලා. කොහොමද ෆෝන් එක? මේ ලකුණු ටික මේ ලකුණු මේ 70 පයින්නවා 68ක් වගේ එනවා. හරිද? 22.5යි අපි දල වශයෙන් එකතු කරමු 18.5යි ඊට පස්සේ 7යි 4යි
චාලක රසායනයේ මම MCQ 3 විතරක් ගන්නම්. MCQ 3ක් කියන්නේ හතරක් වගේ එනවා. මම තුනක් දාන්නම්. ඊට පස්සේ මෙතන යුනිට් 1 and 2 එකෙන් ලකුණු 12යි. එතන අනිවාර්යෙන් ලකුණු 12 ගන්න බෑ නැත්නම් වැඩක් නැහැ යුනිට් 1 and 2 එකෙන්. ඊට පස්සේ මෙතන රෙඩොක්ස් වලින්. දැන් ඉනෝගනික් ප්‍රශ්නේ කරනවා රෙඩොක්ස් එක අනිවාර්යෙන් කරන්න බෑ. ඉනෝගනික් ප්‍රශ්නෙන් ඊළඟ කෑල්ල තමයි රෙඩොක්ස් එක. රෙඩොක්ස් එක කරන්න ඕනේ. එතකොට එතන 6.75යි. හරිද? ඊට විද්‍යුත් රසායනය කරන්න ඕනේ. විද්‍යුත් රසායනය කරද්දී ෆිසිකල් ප්‍රශ්න දැන් තුනක් තියෙනවානේ බං. විද්‍යුත් රසායන ෆිසිකල් ප්‍රශ්න තුනෙන් එකක් විද්‍යුත් රසායනයයි ලිගන ප්‍රශ්නයකුයි එන්නේ. ඕක පට්ට ලේසි. ඕක කරන්න ඕනේ. ඕක කළා ඊට පස්සේ එන මේ ෆිසිකල් ප්‍රශ්න ලොකු ප්‍රශ්න දෙකක් එනවා. එතකොට ඉතුරු වෙලා තියෙන ලොකු ප්‍රශ්න දෙකක්. ඒ දෙකෙන් ඔබ කැමති එකක් තෝරගන්න තියෙන්නේ. ඉතින් ඒ ඔක්කොම මම පැහැදිලි කරන පන්තියේදී අපේ ළඟ ඉතින් වෙනම සැලසුම් ගැන පැහැදිලි කරනවා. මේකත් අනිවාර්යෙන් කරන්න ඕනේ. විද්‍යුත් රසායනය අතරින් බෑ. හරිද? ඒතකොට අනිවාර්යෙන් ඒක කරන්න ඕනේ. එතකොට තව 6.75ක් එනවා. අම්මට සිරි වෙනවා. මෙච්චර ලකුණු එනවා. එතකොට තව මේ වැරදුනාද බං? නෑ නේ. කැලේකට වැරදුනා මට වැරදුනාද? නෑ නේ. නෑ වැරදුන්නේ නෑ. හරි. 6.75යි 6. මේවා මේ හොයලා බලපන්. මේ මම බොරු නම් කියන්නේ YouTube එකේ කමෙන්ට් එකක් දාපන් සාක්ෂි එක්ක. හොඳේ. මේවා මේ විස්තරාත්මකව මමත් ඇනලයිස් කළා. දැන් ඇනලයිස් කරපු ඕන තරම් තියෙනවා ඇති. ඔය මේ කොටස් වලින් දාලා තියෙනවා ලකුණු කොහොමද සාමාන්‍යයෙන් සාපේක්ෂ වෙන්නේ. හරිද? කරපුවා තියෙනවා නැත්නම් උඹට ඇනලයිස් කරන්න පුළුවන් නේ පේපර් එකක් ලකුණු තියෙනවා. හදලා බලපන් 100ට කොහොමද එන්නේ කියලා. හරිද? එතකොට මම මේ කියන බොරුද කියලා ඕන කෙනෙක්ට බලා ගන්න පුළුවන්. හොඳේ. හරිද? දැන් කලමන්ත රසායනයේ පරිසරයේ MCQ 5යි ග්‍රාම ලකුණු 80.5යි. හරිද? මේ බොරු නෙමෙයි හොඳේ. ලකුණු 85.5ක්. දැන් අහන්න බෑ සර් එතකොට ඉතුරු ටික. ඉතින් ඉතුරු ටික ඇයි බං සමතුලිතතාවයේ තියෙන දැන් වාෂ්ප සමතුලිතතාවය විතරක් නෙමෙයිනේ බං. pH හරිද සමතුලිතතාවය තියෙනවා KSP තියෙනවා. හරිද ඔය ප්‍රශ්න වලින් එන ලකුණු ටික තමයි ඉතුරු ටික. හරිද? දැන් 85.5 කියන්නේ තව 25ක් තියෙනවානේ බං ළම 25ක්. 25ක් නෙමෙයි බං ලකුණු ඔව් ලකුණු 15ක් තියෙනවානේ තව. ඔය ලකුණු 15 හැදෙන්නේ අනිත් ඒවාෙන්. හරි pH ගොඩක් මේ සමතුලිතතාවයේ සීන් වලින් තමයි ඉතුරු ලකුණු ටික එකතු වෙලා එන්නේ. තේරෙනවනේ? එතකොට ලකුණු 85. ලකුණු 85.5ක්. ඔන්න මේ ටිකෙන් එනවා. මේක කරන්න පුළුවන්. මේවා මේ අදීයේ ගහපු සැලසුම් නෙමෙයි හොඳේ. ඔයා අහලා ඇති සමහරකිට සචින් සර්ගෙන් අන්තිම මාසෙන් ගොඩ ගිහිල්ලා ඒ ගත්ත කට්ටිය ඉන්නවා. ඉන්නවා. දැන් මේ හිටියා අපේ මේ කැම්පස් සිලෙක්ට් වෙච්ච ළමෙක්ම කොළඹ කැම්පස් එකකට සිලෙක්ට් වෙච්ච ළමෙක්ම ඒ ළමයම ඕන මම කමෙන්ට්ස් පෙන්නන්න. ඒ ළමයි කැම්පස් සිලෙක්ට් කියලා දාලා ඒ ආයි මට ඊට පස්සේ පින් දීලා එහෙම ඒ මැසේජ් එකේ දාලා තිබ්බේ සර් අන්තිම මාසේ කරපු දේවල් වලින් මාර දෙයක් කරගත්තා සර් ඒක නිසා තමයි මේ රිසල්ට් එක ආවේ කියලා. හරිද? එහෙම කැම්පස් ගිය කට්ටිය ඉන්නවා. මේ අර බයිලා නෙමෙයි එහෙම මොටිවේට් නෑ මගේ. මේ මොටිවේට් අපි කරන්නේ වැඩ කරවලා. මේ වැඩ කරනකොට දැන් ඌට ගැම්මක් ඉන්නේ ඒකෙන් තමයි ඌ මොටිවේට් වෙන්නේ. හරිද? ඒක කළ හැකි දෙයක්. හරිද? 85 දශම මම මම මුලින්ම ගාන මේ හදනකොට මම 68යි ගණක් ආවේ. මේක එතකොට ඇඩ් කරලා තිබ්බේ නෑ. මෙතන ලකුණු 12ක් එනවනේ. ඒක ඊට පස්සේ මම ඇඩ් කරේ. ඒකත් එක්ක ලකුණු 85 ඒකක් බං. පුළුවන්. හරිද? හැබැයි බං වැඩ කරන්න ඕනේ. මේ නිකන් ඉඳලා මේ සචින් සර්ගේ පන්ති ආවා. මේමු තියාගන්නෙත් නෑ මං කිව්වනේ. වැඩ කරන්නේ නැත්තම් මං බලනවා හොඳ වැඩ ඔක්කොම චෙක් කරනවා. ඒ නිසා ඔන්න ඕක තමයි අපේ සැලැස්ම. ඔන්න එළියට දැම්ම සැලැස්ම. හරිද? අවශ්‍ය කට්ටිය ඉන්නවා නම් ඉක්මනින් සම්බන්ධ වෙන්න. විභාගේ ඔන්න මෙන්න තියලා එන්න එපා බං. ඉතින් මං සක්‍ර දෙයිය නෙමෙයි බං. මට ඉතින් මේක දැම්ම මේ කලින්ම කිව්වේ මාසයක්ම තියලා තව සති 6ක් තියෙනවා බං. ওই සති 6 හරියට ගේම ගැහුවොත් මේක කරන්න පුළුවන්. හරිද? තව මොකද මේ රෙකෝඩින් උඹලා බලන්න ඕනේ. ටයිම් එක අයින් කරලා. හරිද? ඉනෝගනික් ස්පෙෂල් ෂෝට් නෝට් එකේ රෙකෝඩින් නේ තියෙන රෙකෝඩින් එකෙන් නේ කරන්නේ. ඒ ටික උඹලා බලන්න නැත්නම් ඒකටත් පොඩ්ඩක් ටයිම් එක අයින් කරගන්න එපා. ඒතර කාලය කියන එක අවශ්‍යයි. වැඩ කරන්න කාලය චුට්ටක් අවශ්‍යයි. හරිද? ඒක තමයි මේ මම සක්කර දෙයිය නෙමෙයි. හරිද? ඒකයි මේ දැම්ම වීඩියෝ එකක් දැම්මේ. පුළුවන් දන්න කට්ටිය ෂෙයා කරන දරුවෝ ගොඩක් ළමයි අනාථ වෙලා ඉන්නා, අවුල් වෙලා ඉන්නා. වෙන ගුරුුරු ගාවට ගිහිල්ලා රැල්ලට පන්ති ගිහිල්ලා දැන් කර කියා ගන්න දෙයක් නැති කට්ටිය ඕන තරම් ඉන්නවා. යවන්න, ෂෙයා කරන්න, එන්න කියන්න ඇවිල්ලා වැඩේ කරගන්න කියන්න. හරිද? එහෙනම් ඕක තමයි කතාව. හරිද? මැසේජ් එකක් දාන්න. ඊට උඩ ඊට පස්සේ අපි සම්බන්ධ වුණාට පස්සේ ඊටු තව විස්තර ටික දැනගන්න පුළුවන්. හොඳේ. හරි නේද අරු? හරි නෑ හැමෝටම තරුවන් සරණයි. හොඳට වැට්ටි කරපල්ලා හොඳේ. හරිද? මොන ගේම ගැහුවත් කොහොම හරි අන්තිම වෙනකන් අවසාන වෙනකන් ගැම්මෙන් ඉඳලා අර මං හැමතිස්සම කියන්නේ ගැම්මෙන් පටන් ගත්තා නම් ඒක ගැම්මෙන්ම අවසන් කරන්න ඕනේ. හරිද? ඒකයි කතාව හොඳේ. හරි එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි.